ඌරුබෙක්ක පොලිසිය විසින් වයස අවුරුදු 15 දරියක් නීතියන කොළ භාරකාරත්වයෙන් අපහරණය කර බරපතල අපියාජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් තරුණයෙක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටින බව වාර්තා වේ. ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් කරන ලද දැනුම දීමකට අනුව ළමහා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දිවක් මහත්මයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති. පරීක්ෂණවලින් හෙළ වූ කරුණු අනුව මෙම බලවයසකර දරිය ගබනයක් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් සිය පරීක්ෂණ ආරම්භ කර ඇති. පරීක්ෂණවලදී අනාවරණය වූ පරිදි දරිය විසින් කළ වීඩියෝවක් ටිකටක සමාජ මාධ්‍ය ජාලයට මදහර තිබෙන අතර එම වීඩියෝව දෙට තනමලවල පරදේශීය වයස අවුරුදු 10ක තරුණයක් දරිය සමග සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබේ. මෙම පිරිම සම්බන්ධතාවය මෙසේ දැකතැනක් පැවති අතර තීරණය දරියට හමුවීම සඳහා පැමිණෙන ලෙස දැනුවා ඇති බව පොලිසිය සඳහන් කරයි. ඒ අනුව පසුගිය දිනක දරිය කොළඹ කටුවට ගොස් ඇති අතර තීරණය දරිය කරබතුගොඩ පරදේශීය බඩිමුකට රැගෙන ගොස් ඇති. ඔවුන් පළමු දින රැතරය එහි ගත කර දෙවන දින හමාගෙම පරදේශීය බඩිමුකට ගොස් ඇති බව පොලිසිය හෙළ කරයි. රැකියාවක් සොයා ගැනීමට නැහැකි වීම නිසා ඔවුන් දෙදෙනා කටුවන් පරදේශයට පැමිණ සිටියේදී තරුණයාගේ මවගේ දැනුම් දීමට අනුව දෙදෙනා තනමලවල මවගේ නිවසට ගොස් ඇති. කෙසේ වෙතත් දරියගේ වයස සම්පූර්ණ නිවීම නිසා තරුණයාගේ මව විසින් දරිය නැවත ඌරුබෙකු ඇයගේ නිවසට යව ඇති බව වාර්තා වේ. නිවසට පැමිණ සිටි දරියට ඇති වූ අපහසුත නිසා ඒ බව ඇය පෙම්වතට දැනුම් දී ඇති අතර දරිය මතර පරීක්ෂණයක් සිදු කර ගැනීමෙන් පසු අනාවරණය වී ඇත්තේ ඇය ගැබගෙන ඇති බවයි. ඒ අනුව දරිය ගබනයක් කළ පළමු පෙම්වත අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇති. තවදී 2000 වසරේ අපරවල බන්දුව එක්වන දෙන දරිය දීපන පරදේශීය වයස අවුරුදු 10ක තවත් තරුණයෙක් සමග පිරිම සම්බන්ධයක් ඇති කරගෙන ඇති බව. එම තීරණය විසින් දරිය ඌරුබෙක්ක පරදේශීය ලගමහලකට රැගෙන ගොස් ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති. මේ අනුව දෙවන පෙම්වතදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති. පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ 2021 වර්ෂයේදී මෙම දරිය වෙනත් තරුණයෙක් අතින් අපියාජනයට ලක්ව ඇති බවත් එම තීරණය මේ වන විට පරදේශයෙන් පළගොස් ඇති බවත්ය. දරිය ගබනයක් කළ බව කියන තරුණයන් දෙදෙනා මරවක මහේස්තරත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මරවක මහේස්තරත් දෙසි වෙනසර කිසල අනුරුද්ධක විදින පතරණ මහත්මයා විසින් ඔවුන් දෙන 14ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම වයස අවුරුදු 10ක තරුණයන් වන අතර ඌරුබෙක්ක පොලිස් ස්ථානාධිපති පරාදන පොලිස් පරීක්ෂක ටී.පී.ඩබ්ල්යු. පල්ලියගාරගේ මහතාගේ උපදෙස් මත පැමිණිල්ල වෙනුවෙන් කිස්තාපල දිනශක හෙත්ත 8200 මහතා අධිකරණයට කරුණ දක්වමින් පෙනී සිටියේ. ළම අපියාජන සම්බන්ධ මෙවැනි සිද්ධාන වැළැක්වීම සඳහා වැඩි අවධානයක් යොමු කිරීම අවශ්‍යත්වය මෙම සිද්ධිය මගින් පෙන්නම් කරන අතර සමාජ මාධ්‍ය ජාල හරහා ළමන්ට එල්ල විය හැකි අවදානම සම්බන්ධයෙන් දෙමාපියන් හා භාරකරුවන් විසින් අවධානයෙන් සිටීම වැදගත්කම් දෙම මගින් අවධාරණය කරයි.